2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මාස පළමු වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයට අනුව මාසික පරිභෝජනය ඒකක 30 හෝ ඊට වඩා අඩු ගෘහස්ත විදුලි පාරිභෝගිකයන් සඳහා ගාස්තු ඉහළ යාම 4.3%කට සීමා කෙරේ. ඒ අනුව එම කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන් සඳහා මාසික විදුලි බිල්පත ඉහළ යන්නේ උපරිමයේ රුපියල් 15කින් පමණි. ගෘහස්ත අංශයේ ඒකක 30කට වැඩි ඒකක 60 හෝ ඊට අඩු පාරිභෝගිකයන් සඳහා 6.9කින් ගාස්තු ඉහළ යන අතර එම කාණ්ඩයේ මාසික විදුලි බිල්පතෙහි උපරිම ඉහළ යාම රුපියල් 45කි. ඒකක 61ත් 90ත් අතර ගෘහස්ත කාණ්ඩය සඳහා බිල්පත ඉහළ යාම උපරිමය රුපියල් 120ක් වන අතර ප්‍රතිශතක ඉහළ යාම 6.9කි. මාසික විදුලි පරිභෝජනය ඒකක 91ට වැඩි සහ 180ට අඩු කාණ්ඩය සඳහා 7.2ක ප්‍රතිශතයකින් ගාස්තු ඉහළ යන අතර එම කාණ්ඩයේ විදුලි බිල්පතෙහි උපරිම ඉහළ යාම රුපියල් 420ක් වනු ඇති. ඒකක 180ට වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් හට 25ක ගාස්තු වැඩි කිරීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබෙනවා. මාසික ඒකක පරිභෝජනය 180ට වඩා අඩු ආගමික හා පුණ්‍ය ස්ථාන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. එම අංශයේ මාසික පරිභෝජනය ඒකක 180ට වඩා වැඩි ස්ථාන සඳහා පමණක් 9.6කින් ගාස්තු ඉහළ දැමීමට අනුමැතිය ලබා දී තිබෙනවා. පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 8කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. කර්මාන්ත අංශය සඳහා ගාස්තු ඉහළ යාම 8.7ක් වන අතර හෝටල් අංශය සඳහා ගාස්තු 9.9කින් ඉහළ දැමීමට අනුමැතිය ලබා දී තිබෙනවා. රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.4කින් ඉහළ දැමීමට අනුමැතිය පිරිනමා ඇති අතර මෙම අංශය සඳහාද විදුලි ඉල්ලුම කළමනාකරණය කරමින් ගාස්තු ඉහළ යාමේ බලපෑම අඩු කරගත හැකි වන ආකාරයට විදුලි ගාස්තු සංශෝධනය කර ඇත. කාර්යබහුල කාලයන්හිදී විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා විදුලි සැපයුම් සමාගම් සහ විදුලි පාරිභෝගිකයන් දිරිමත් කිරීම සඳහාද මෙම ගාස්තු තීරණයේදී පියවරගෙන තිබෙනවා. අනාගතයේදී ඉරිදා සහ රජයේ නිවාඩු දිනයන් සඳහා කර්මාන්ත හෝටල් සහ පොදු කාර්ය අංශවලට අඩු විදුලි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීම සඳහාද ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවධානය යොමු වී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉපත් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මහජන උපදේශනයක් පැවැත් වූ අතර එහි ඉදිරිපත් වූ යෝජනාවන්ද සැලකිල්ලට ගෙනමින් මෙම ගාස්තු සංශෝධනය සිදු කර තිබෙනවා. යාවත්කාලීන වන නවත්තම තොරතුරු දැනගන්න ලස්සන.com නිවුස් ඇලර්ට් සමග රැඳී සිටින්න.